අඩෝ මේ වැඩේ සෙට් කරලා මං තාම මාසින් කාර්යයක් ගේනවා. බද්ද බා ආයෙත් අර ඔන්ලයින් ඇඩ් එකක්ද? නැත්නම් ඔබට මැරිච්ච සල්ලිකාරයෙක් ඊමේල් එකක් එවලද සල්ලි දාලා කියලා? නෑ බං මේක ෆියුචර් 2026 කියන ඇප් එකක්. මේකට රුපියල් 1000ක් දැම්මම 500ක් දවසට එනවා. ඒ බා එතකොට අපිට පුළුවන් නේද දවසම උලත් ටිකක් කාලා මෙතනදලා වාඩිලා ඉන්න? මේ මට සෙට් කරපන් ඈ. මේක හොර වැඩක් නෙමෙයි බං. උඹත් අරෙක් මම උඹට කියන විස්තරේ. මේක මේ ඔන්ලයින් සල්ලි හොයන ඇප් එකක් බං. ඉස්සර වගේ කට්ට කාලා දැන් සල්ලි හොයන්න ඕනේ නෑ බං. දැන් සල්ලි හොයන්නේ ඔන්ලයින්. ඕයන් හම්බෙන රෙද්දක් නෑ බං. මං නම් මේ කුඹුරයිනේ පොඩි වගාවක් පටන් ගත්තා. සුබං උඹට තේරෙයි උඹට ඔය වට්ටක් හිටවල සල්ලි හොයන්න බෑ බං. තේරෙයි උඹට මූ ඇවිල්ලා කාර්යයක් අරන් ඇවිල්ලා උඹේ දුකට පුන් ගහගෙන යද්දි. ඒකනේ කියන්නේ උඹට තේරෙන්නේ නෑනේ. ඒ යන්න බං ගඟ පැත්තට වා. අවුවයි බං මෙතන ඉන්නත් බෑනේ. යන්නේ නේද නාගෙන වටින්න. යා. දෙබතිලි මෙයා රෙඩි කරන් ඉන්න. ඒ පොඩ්ඩක් ඉඳපන් බා. අඩෝ මේ මගේ account එක suspend වෙලා බං. අඩෝ මේකට දාපු රුපියල් 1000 ඉවරයි බං. අඩෝ මොකද්ද බා ඒ කේස් එක? ඒ කියන්නේ රුපියල් 500 ඉන්නේ ඉවරයිද බා? දන්නේ නැහැ ওই සයිට් එකට ලොග් වෙන්න බෑනේ. ඉවර එක එනවා. අඩෝ මාර කේස් එකනේ. අඩෝ ආච්චින් ගත්ත රුපියල් 1000 බං මම මේක දැන් කොහොමද දෙන්නේ ආච්චිට? දැන් නම් යන්නත් බෑ වගේ බං. මෙතනින් වාඩි වෙමුද අපි? හරි එන වාඩි වෙලා ඉඳලා යමන් කොටි කායලා. දැන් තේරුණාද උඹට වට්ටක් වල තියෙන රංගේ? උඹලා වගේ ගොන්නු රවට්ටන්න තමයි ඔය වගේ හදන්නේ බං. අඩෝ මාර කේස් එක නේ බං. ඒතකොට අපිට කාර් එක ගන්න වෙන්නේ නැද්ද බං? ඒකනේ බං කියන්නේ ඔය ඔන්ලයින් රෙද්දවල හරියන්නේ නැහැ කියලා.